ඉතින් ඔය ඉන්නවා. ඔය ඉන්නවනේ ඉතින් මොනවා කරන්නද නේද? මොනවා කරන්නද කියලා හරියන්නේ නැහැ. මොනවා හරි කරන්න ඕනේ නේද? මොනවද කරන්නේ? මොනවා හරි කරන්න ඕනේ. try කරන්න ඕනේ. try කරන්න කියන්නේ ඉතින් මේක මොනවා try කරන්නේ? නේද? ඈ මොකද ඉන්නේ? මුකුත් කරාට හරියන්නේ නැහැ වගේ කතා කරන්නේ. කරලා බලන්න ඕනේ. අර දැන් අර සාලි කතාවකුත් තියෙන්නේ. එහෙමද? try කරලා බලන්න කියලා. අලියෙක්ට නෙවෙයි. මේ අලියෙක්ට තමයි try කරන්න කියන්නේ. නෑ තින් එකට වගේ try කරනවා. නෑ වරේ නම් ඇතින් එකට නෙමෙයි පස්සේ ඇතින්නක් කියලා අයිකනේ ඇතින්නේ නෙමෙයි. එහෙම ගන්න නෙවෙයි. මේ ඉතින් සාමාන්‍ය රියලි හදන්න කියන්නේ කියන හදන මිනිස්සුනේ. ඒක අල්ලිකාරයෝ වලව්කාරයෝ නේද? නැති බැරි පහේ දුප්පත් තාත්තා කෙනෙකු යනවලු දැන් පාරේ. යනකොට මේ අලියෙක් එනවලු ඉස්සර පාරේ ඉස්සරහට බොවත් එක්ක දැන් අරගෙන එනවලු. එනකොට ඊළාලිය. ඔව්. පුතා දැන් තාත්තාට ගෝලු අනේ තාත්තයා අර අලියා ඉල්ලලා දෙන්න කියලා කිව්වා. පොඩි කාගේ ඉල්ලීමනේ මගේ. ඊට පස්සේ තාත්තත් කරු වැඩේ මේ අර ගෙවුවා ගාවට ගිහින් මේ අනේ අපිට අලියාව දෙන්න බැරිද කියලා ඇහුවා. ඉතින් මිනිහා කොහොමද ඇද්ගොව්වා තියෙන්න පොඩ්ඩක් උස්නේ ඉතින් අලියෙක් එක්ක යන්නේ ඉතින් අනික කොහොමද දැන් මිනිහත් ඉන්නේ අර ඒ ලොකු තැනක එහෙම ඉතින් මේවත් එක්ක ඉතින් බැන්නලු දැන් දැනට ඉවරලා ගියාලු යන්න ඇතත් ගිහිල්ලා ඊට පස්සේ දැන් එතන එහා පැත්තේ කඩමණ්ඩියක් තිබ්බලු ඒ උදේ හිටපු කට්ටිය දැන් අර මිනිහයාට උසුළු ඉතුරු කරනවා ඉල්ලගත්ත දලියද අර මේ කියලා ඉතින් ඒ මිනිහයා කිව්වලු මගෙන් ගියේ ඒක වචනයයි ආවනම් අලියෙක් අලියෙක් ගියානම් වචනය ගියානම් වචනේ ප්‍රශ්න නැහැ ඉතින් ඒ වගේ තමයි ඉතින් try කරන්න ඕන මොනාරි ඒ try කර ඉන්නේ අලියෙක් අල්ලගන්නවා. ඔව් එළියට ගියා අල්ලගත්තා. අලි නම් ඉතින් අල්ලන එක හැබැයි ලේසි නෑ ඉතින්. ඒසි මොක දිග කඹයක් විතරයි ඕන. නෑනේ දිග කඹයක් ඕන. මේක හොඳ. අපි කියමුකෝ දැන් අලිය කැලේ ඉන්නවනේ. ඉන්නේ යාවක දිග කඹයක් අරන් යනවා. අරන් ගිහලා එක කොනක් යට ගහනවා ගහයි. ගහලා අනෙක් කෙරෝලෙන් එන විදිහට මීපැණි ගන්නවා. අලිය හරි කැමති මීපැණි. ඔය අලිය ගිලිනවා. ඉලලා දැන් මීපැණි කාපුවම සාමාන්‍යයෙන් ඌ ටිකක් ඉන්නවලු වැඩි එනවා කන්න නැති. ඉතින් ඕක දිරවල ඔහොම ගිහිල්ලා පිටිපස්සෙන් එළියට යනවානේ අර කෙරෝල. ලනුවේ කෙරවල. ඔව් ඒක මේක ගාලා ලනුව දිරවන්නේ අමාරුවාද වෙන්නේ. අලියා ඉන්නවා මෙහෙම මෙහෙන් අර මාලේ මොකද මුතු කොට එමිනවා වගේ කොහොමද? ඉතින් ඇත්තට අලි රෑනක් මල්ලන්න පුළුවන් ටිකක් කම්බයක්. එක කම්බයක් දෙන්න නෑ ඊට පස්සේ අර වැටෙච්ච එකට ආයෙත් ගන්නවා මීපැණි. අන්තිමට තනකොළ මිටියක් හරි බඳලා මීපැණි ගියා නම් ඕක ගිලිනවා. එතකොට අලි මාලයක්. අලි මාලයට නෙමෙයි. මොකද්ද ලනුවට අලියමනවා. සුපර් ටැමිනුවා වගේ. අධිකතාවයි කියව බලක්ුනේ මේ ඒක ඇත්ත කතාවනේ. මොකක්වත් ඇත්ත කතාවනේ. ඇත්තම තන විදිහට අනිත්‍ය වෙන්නේ ඇත්ත කතාව. නෑ. ඔය මේ අමුතු යාළුකමක් තිබ්බලු කැලේ රත්තු දෙන්නේ. අලියෙකුයි කූඹියෙකුයි. ඒ දෙන්න මේ බොහොම යාළු. මේ අලියට කූඹිය පේනවද නැහැ. මොකද යටි ඉතින් කතන්දර මේ පොඩි ප්‍රශ්නෙකුත් එක්ක ඒ කතාව තියෙනවා. අලියෙකුයි කූඹියෙකුයි යාළුවලා හිටියලු. හරි යාළුවෝ. දුම මිත්‍රකමලු තිබ්බේ. ඉතින් මේ අලියා ඉතින් කොහොමද වතුරට එහෙම ආසයිනේ. ඔව්. දවසක් ඉතින් අලියා ගඟක් අයිනේ දෙන්නත් එක්ක යනකම් මේ අලියා ගඟට පැනලා දැන් ඉතින් ගඟේ නානවලු. අලියා කොහොමද වතුරට ගියානේ. කූඹියා ඉන්නවලු මේ අත්තක් උඩට වෙලා. අලියා ගවරු නාම එන්න කියලා. ඊට පස්සේ ඉතින් අලියා මෙයා එන්න හැලු කූඹියා.
ඊට පස්සේ ගොළු දැන් පෙරත්ත කරනවනේ යලිය. නාම කියමු. දැනේ ඉන්න නාම. කූඹියා යම් කිසි ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ එන්න බැරි හේතුව. ඒකක් කියනවා. හරි මොකක් හරි දෙයක් කියනවා කියමුකෝ. එතකොට අලියට ඔක දරා ගන්න බැරි තරම් hina ගිහිල්ලා වතුරේ ගිලෙන්නත් ගිහිල්ලා තමයි අලිය කොට එන්නේ මේ ඉතරට hina යනවා අලියට. මොකද්ද කූඹියා කියන්නේ? ඉතරටම ඉන්නේ. ඔව්. ඊතලයි වතුර මදි වගේ. වයිම කියන්නේ. ඒ ඔබ දැදීන්න ඕනේ මොකක්ද දන්නවද කියලා තියෙන්නේ. කූඹියා ගලු. චෝටක් නෑ උයි. චෝටක් නෑ උයි. චෝට දෙනවා. ඔගේ අපිට ඉතින් මට දැන් ආයෙ මතක් කරේ. ඔය අලියගේ කුඹේ කියලා යාළුකමේ තව එකක් කියලා. අලියට මොනේ ලොකු අසනීපයක් ඇතිලා මේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරා. දැන් අලියා ඉන්නවලු අසාධ්‍ය මට්ටමේ. අලි අසනීපයක්. අලි ලෙඩක් ඇවිල්ලා අලියක් අර බත්තක් අර කෑලි ගාලේ. අලියා ඉන්නවලු දැන් බොහොම අසාධ්‍ය තත්ත්වේ. ඊට පස්සේ මේ කූඹියා ගිහිල්ලා අර පිටු බලන්න දෙන වෙලාවේ ගිහිල්ලා ඉතින් අලියා ගාව බොහොම දුකෙන් බලාගෙන ඉඳලා ඉවරු මේ අලියාගේ ළඟට ගිහිල්ලා බොහොම දුකෙන් අපිසිය මිත්‍රයානේ මේ කනට ලං වෙලා දෙයක් කිව්වලු කිව්වා ඉතරයි අලියාට මහා හිනාවක් ගිහලා heart attack එකක් හැදිලා මරලා මොකද්ද කිව්වේ ඊකක් ප්‍රශ්න අලියගේ පවුල බාර ගන්නම් වගේ කියනවා. ඒක කිව්වම තරුට hina යන්නේ නැති නේද? නෑ යාළු මිත්‍රකමට කියලා තියෙනවා. ඔයා බය වෙන්න එපා. මගේ මුළු ඇඟේම ලේ දීලා හරි මං ආව දීලා.